ආයුබෝවන් පුංචි දුවේ පුතේ මම ආවාද එක ශ්‍රේණිය පුංචි දුවල පුතාලට බුද්ධ ධර්මයේ පාඩමක් අරගෙන පළමුවෙන්ම මගේ දුවල පුතාලගේ මොඩියුල් පොතේ සඳහන් වන පාඩම් මාලාව අපි බලමු. දැන් අපි පළමු පාඩම වෙත යොමු වෙමු. අද පාඩම අපේ බුදුහාමුදුරුවෝ සාදු සාදු සාදු. දැන් අපි කෙටි සටහන වෙත යොමු වෙමු. මේ මගින් අපේ දුවල පුතාලට අපේ අමා මෑණියෝ බුදුරජාණන් වහන්සේගේ සියලු විස්තර දැනගන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේගේ උපත සිදු වුණේ වෙසක් පුර පොහෝ දින ලුම්බිනි සල් උයනේදී. උන්වහන්සේගේ මව්තුමිය වුණේ මහාමායා දේවියයි. උන්වහන්සේගේ පිය රජතුමා වුණේ සුද්ධෝදන රජතුමා. උන්වහන්සේගේ ගිහි නාමය වුණේ සිද්ධාර්ථ කුමරු. එහි තේරුම ලොවට අර්ථයක් සිද්ධ කරන්නා. සිද්ධාර්ථ කුමරුවන්ගේ ගිහි කල බිරිඳ වුණේ යශෝදරා දේවියයි. සිද්ධාර්ථ කුමරුවන්ගේ ගිහි කල පුත් කුමරා වුණේ රාහුල කුමරුයි. සතර පෙර නිමිති දැකපු අපේ සිදුහත් කුමරා රාහුල කුමරුවන්ගේ උපතින් පස්සේ ගිහිගේ ඇරලා දාලා ගියා. එතකොට බුදුවීම සිද්ධ වුණේ ජයසිරිමා බෝසෙවනේ වෙසක් පොහොය දිනයි. බුද්ධත්වයෙන් පස්සේ වසර 45කට නොඅඩුව අපිට ධර්මය ලබා දුන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ වෙසක් පොහෝ දින උපවත්තන සල් උයනේදී. අපි නැවත තවත් අලුත් පාඩමකින් හමු වෙමු දුවේ පුතේ. ආයුබෝවන් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.